කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා නේද හැම දිනෙකම? ඔන්න දීර්ඝ නිවාඩුවක් එන්න හදන්නේ. දවස් 3ක් තියෙනවා. ඉතින් හැම දිනෙකම ඒ දවස් 3 ප්ලෑන් කරගෙන ඇති. දැන් මේ දවස් 3ට අපි මොනවද කරන්න ඕන කියලා. විවිධ ගමන් බිමන් යොදාගෙන ඇති. ඒ වගේම තමගේ වැඩ කටයුතු යොදාගෙන ඇති. අපි බලමු ඒ දවස් 3 ඔයාලට කොහොමද කියලා. මේ ටැරොට් සෙෂන් එක බෙස් කරලා තියෙන්නේ ඉදිරි සතියේ දවස් 3 සතියාන්තයේ දවස් 3 ඔයාලට කොහොමද ගත වෙන්නේ කියලා බලන්න. ඔයා මොනවා හරි වැඩක් ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ඒ වැඩේ ඔයාලට සාර්ථකව අතිසාර්ථකව කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මොනවා හරි දෙයක් ප්ලෑන් කරගෙන එක්ක ගියක් හදන්න, තමන්ගේ ව්‍යාපාරික කටයුත්තක්, එහෙමත් නැත්නම් මොනවට හරි දෙයකට අඩිතාලමක් දාන්න. ඒ කියන්නේ මොනවා හරි එක සිතුවිල්ලක් වෙන්නත් පුළුවන්. ඒ හැම දෙයක්ම ඔයාලට සාර්ථකව කරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමන් හිතන දේ තමන් හිතේ අයුරින්ම කරගන්න, ඔයාගේ හිත ශක්තිමත් කරගන්න කියන පණිවිඩයකුත් දෙනවා. සමහර විට ඔයාට හිතෙන්න පුළුවන් මම මේ දේ ප්ලෑන් කරගෙන හිටියට මට මේක හරියට කරගන්න පුළුවන් වේවිද? ඒ වගේ දේවල් ඍණාත්මක දේවල් ඔයාට හිතෙන්න පුළුවන්. නමුත් තමන්ගේ හිත ශක්තිමත් කරගෙන ඒ තමන්ගේ කාර්ය හරියට කරගන්න ඔයාට විශ්වයෙන් පණිවිඩය ලැබෙනවා. මොනවා හරි නීතිමය කටයුත්තකට අත ගහලා තියෙනවා නම් හෝ ඔයාට ඉදිරියේදී නීතිමය කටයුත්ත සඳහා වැඩක් තියෙනවා නම් ඔයා නිතරම සාධාරණ පැත්තේ විය යුතුයි. එතකොට තමයි ඔයාට යම්කිසි සහනයක් ගන්න පුළුවන් වෙන්නේ. ඔයා හිතන්න ඕන අනිත් පාර්ශ්වය ගැන තමන්ට මෙහෙම වුණොත් කොහොමද කියන සිතවිල්ල හිතේ තියාගෙන ඒ සාධාරණ පැත්තේ හිට ගන්න. එතකොට ඔයාලට කිසිම කරදරයක් නීතිය පැත්තනොත් වෙන්නේ නැහැ. තමන්ගේ වැඩ කටයුතු ටික සාර්ථකව ලස්සනට කරගෙන යන්න මේ සතියාන්ත ඔයාලට දේවියන්ගෙනොත් උදව් ඇතිව ඒ දේවල් ලස්සනට කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ වෙලාවේ යම්කිසි කෙනෙක්ගේ බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ ඔයාව ලුහු බඳින කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඔයාගේ වැඩ ගැන නිතරම හොයන, ඔයාගෙන උපදුප බලන කෙනෙක්. ඒ වගේ අවස්ථාවකටත් ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අය ගැන විශේෂ සැලකිල්ලක් ඔළුවේ තියාගෙන තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. හැමෝම පරිස්සමෙන් මේ සතියාන්තය ගත කරන්න. හැමෝටම සුබ ඉදිරි දවස් කිහිපයක් වේවා කියලා ප්‍රාර්ථනා